අයිබෝන් සහල් අයිබෝන් ඉතින් මේ CHR මේ රටේ අයිතිකරුගේ ඉතින් මේ මහත්තයා ඇවිල්ලා තියෙන කලුතරේ ඉඳලා කියන්නේ වර්ක්ෂොප් ගණනාවක් පව කරගෙන තමයි අපේ ෂොප් එක හොයාගෙන තියෙන්නේ. ඉතින් අපි ඉස්සරලම අහමු ඔබතුමා සෝෂල් මීඩියා ගොඩක් බලනවා. ඒ වගේම ඩිජිටල් කරන්නේ ඉන්න තරුණයෙක්. ඉතින් අහමු අපි අපේ ප්‍රයිස් එකත් එක්ක අපේ වර්තීයත් එක්ක අපේ සේවාවත් කොයි විදිහටද තියෙන්නේ? මොකද මේක ජනගත කරන්න ඕන. අනිවාර්යයෙන්ම ප්‍රයිස් එකත් හොඳ ප්‍රයිස් එකක් හම්බුනේ. ඒ කියන්නේ මට බෙස්ට් ප්‍රයිස් එක හම්බුනේ මෙතන අයලගේ තැනින්. එතකොට සර්විස් එකත් ඒ විදිහටම හොඳටම තිබ්බා. ඒ ටිකට් චෙක් කරලා ඒ වැඩ ටික ලස්සනට කරලා දුන්නා. වොරන්ටි එකත් එහෙමයි. වොරන්ටි එකත් මේ දෙන්න ඕනේ උඩරිම මේ ලංකාවේ දෙන උඩරිම වොරන්ටි පීරියඩ් එකයි ටයිම් පීරියඩ් එකත් වොරන්ටි පීරියඩ් දෙකම උඩරිම හම්බුනේ. තව දෙයක් අහන්න. මගේ සෝෂල් මීඩියා වල දැන් Google reviews එකෙන් බැලුවොත් එහෙනම් ඔක්කොම මට බැලලා තියෙන්නේ. ඇයි ඉතින් මාව තෝරගත්තේ? බයින වැත්තේ ඔයා බෙස්ට් ප්‍රයිස් එකක් දෙන හින්දා වෙන්නේ නේද? අනිත් දෙන්න නැති ප්‍රයිස් එකක් දෙනවා සහ සර්විස් එකක් දෙනවා වොරන්ටි දෙනවා. ඒකම දීලා බෙස්ට් ප්‍රයිස් එකක් දෙන හින්දා සමහරු බයිනවා. ඉතින් එහෙම තමයි වැඩි හොදට යනකොට බයිනවා. ඔන්න ඉතින් මම කිව්වේ නැහැ. ඉතින් මම මේතුමාට මම ගාණක් කියන්නම්. මගේ කම්පැනියේ රහස් මොකුත් නැහැ. මම මේතුමාට 3.95 එන එක මේකට යන්නේ PS බැටරිය යන්නේ 3.90කට මම මාතර දාලා දුන්නා. අවුරුදු 3ක වොරන්ටි එක දුන්නා. කිලෝමීටර ලක්ෂයක් දුන්නා. ඒ වගේම ස්ටාෆ් එක ගැන පුතුමාට කොහොමද අපේ සේවාව ගැන? ස්ටාෆ් එක ඇත්තටම හොඳයි. ස්ටාෆ් එක කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි. කියන ඕනම දෙයක් දැන් මම වැඩේ කරන ගම එක එක අහුවා. ඉතින් මාත් දැනගන්න ඕනේ නේද? මමත් ඇහුවා. ඒකට උත්තර දුන්නා. ඒක මෙහෙමයි හොඳ සර්විස් එකක් දුන්නා. හරි. ඕගොල්ලන්ට මම මේ කියන කතාව ඇත්තට මේ කස්ටමර් හඳුරන්නේ ෆස්ට් ටයිම් ආවේ. මේ කස්ටමර් කියන කතාවත් මම කියන කතාවත් සත්‍ය නම් විතරයි. මේක හරිනම් විතරක් ඕගොල්ලෝ MT2 parts ගාල්ලෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. ඕගොල්ලෝ ලංකාවේ ඕන තරකට ඇවිල්ලා අපි ඕගොල්ලන්ට වාහනේ සස්පෙන්ෂන් ප්‍රශ්නයක් හරි රනින් රිපෙයාර් ප්‍රශ්නයක් හරි ආව ඒකත් අපි හදලා දෙනවා. මේ කියන්නේ සත්‍යයක්. ඕගොල්ලෝ MT2 parts එකට එන්න. හැබැයි මම හැමදාම කියලා තියෙනවා වචනේ පරිසමාප්ත අර්ථයෙන් අකුරක් ගානේ ඒ කියු වචනෙම රකින්න ඕන කෙනෙක් තමයි මම. ඒ හේතුව මගේ තනි ඕනර්ෂිප් එකක් තියෙන. ඒක නිසා මගේ වැඩේ මම හරියටම කස්ටමර්ට කරලා දෙනවා. ඔන්න ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. සස්පෙන්ෂන් ප්‍රශ්නයක් තියෙනවා 150ක ඔෆර් එකක් දෙන අවුරුදු කාලේ. ඒ වගේම ෂිප්මන්ට් ප්‍රශ්නයකුත් තියෙනවා. ඒත් මම දෙනවා අවුරුද්ද වෙනකන් අඩු ගානක. ඒ වගේම Toyota Honda ඒ වගේ Honda වාහන වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ දැන් මම හිතන්නේ ඉරාවත්තේ එන්ජින් එක ගලවලා හවස් වෙනකොට මේ වාහනේ දෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ දැම්මම කතා කරන්න වාහනේ ඕනම ප්‍රශ්නයක් දැම්ම කතා කරන්න. ඉතින් මෙතුමා කිව්වා වගේම මෙතුමාගේ වචන විශ්වාස නැහැ. ඔයගොල්ලෝ MP ඔටෝ පාස් ආයතනයට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයගොල්ලන්ගේ වාහනේ වක්කීම මුත් එක්කම හරියටම වාහනේ වදින්න පුළුවන් විදිහට හදලා. ඒ වගේම කියනවා මොකද ගොඩක් අය Google reviews තමයි බලන්නේ. ඉතින් මම මේ Google review එකේ මට බණින හේතුව මම තරංකාරී බිස්නස් එකේ ඉන්න නිසා. ඉතින් ඒක නිසා Google review නැතුව මෙහෙන් දාගත්තු කස්ටමර් කෙනෙක්ගෙන් අහන්න ඒ වගේම මේක සාහන කටින් කට යන්න ඕනේ. මොකද අපරාධ මේ අපි ලක්ෂ එකමාර දෙන බෙනිෆිට් එක අතරමැදියකට යන්න ඕනේ නැහැ. ඒක නිසා MP Auto Parts කියන්නේ හයිබ්‍රිඩ් කියන්නේ MP Auto.